ආයි කොහොමද? ඔයාලා හොඳින් නේද? මාත් ගොඩක් හොඳින් ඉන්නවා. ඔන්න අද රෙසිපි එකක් අරන් ආවා ඔයාලට. එදා බක්පි ගානේ තිබ්බ කලියා කරේ එකේ රෙසිපි එක තමයි අරන් ආවේ. හැබැයි ඉතින් මේ කලියා කරේ එක මං හදලා තියෙන්නේ එක දෙයක් අඩුවට. ඒ තමයි අලු කෙසෙල්. මේ දවස්වල ඉතින් ලංකාවේ වලවලු අපිට එන්නේ නැහනේ. ඒක නිසා ඉතින් එහෙම නැතුව තමයි හදාගන්න ඕනේ. ඒ උනාට සුපිරියට තිබ්බා. මාරම රසයි. එනවද බලන්න කොහොමද හදාගත්තේ කියලා. මම කරේ මුලින්ම අලයි බටුයි කපලා කොටු කපලා බෙදලා පැත්තකින් තියාගත්තා. කොටු කපන්න එතකොට ලස්සනයි කරි එක අපේ. ඊට පස්සේ ඇතලියක් ලිපට තියලා තෙල් ටිකක් දාලා ඉඟුරු සුදු ලූණු ඒත් එක්කම එනස කරාමු නැටි ලූණු දාලා ටෙම්පරාදුව හදාගත්තා. මම මේකට එකතු කරගත්ත තව සුදු ලූණු බික් වශයෙන්ුත් මොකද එතකොට රසයි ඒවට ඉස්ම ටික අල්ලගත්තාම තව කුරුඳු උණුහල් දාලා මේ ටික හොඳට ටෙම්පරාදු වෙන්න දුන්නා. ටෙම්පරාදු ඉගෙන එද්දි කරපිංචා ඒත් එක්කම අමු මිරිසුත් එකතු කරා. ඒ ටික හොඳට කලවම් කරලා ඊට පස්සේ මම මිරිස් 3-5 තමයි එකතු කරේ. හරිම පොඩි ප්‍රමාණ එකතු කරේ මොකද එළවලුවේ රස නැති වෙනවනේ ගොඩ පහේ දාන්න ගියපුවාම මට ඕනුනේ එකේ නියම රසයේ විදිහටම කන්න නිසා මම මිරිස් හැඳි කමාරක් තේ හැඳි කහ චුට්ටක් වගේම බෙදපු 3-5 තේ හැඳකටත් අඩුවෙන් තමයි එකතු කරේ. ඊට පස්සේ ඔයාලා ගාව තියෙනවා නම් චූටි ලුණු දෙහි කෑල්ලක් දාගන්නකො බලන්න කොහොමද රස කියලා බලන්න. ඒත් ඉතින් මට ලුණු දෙහි නෑනේ. ඒක නිසා මම මැංගෝ චට්නි වලින් තේ හැන්දක් වගේ එකතු කරගත්තා. ඒ ටිකක් දාලා ටෙම්පරාදුව හොඳට කලවම් කරගෙන ඊට පස්සේ මම එකතු කරේ තක්කාලි. තක්කාලිත් දාලා කලවම් කරලා හොඳ උකු පොල් කිරි කෝප්පයක් මම එකතු කරා. අර මෙෂරින් කප් එකේ ලොකුම කෝප්පෙන් තමයි එකතු කරේ. ඒ කරලා ඒ ටික හොඳට කලවම් කරලා රස අණුව ලුණු එකතු කරගත්තා. මොකද ලුණු අපි බදිද්දිත් දාගත්තනේ. ඒක නිසා ලුණු වැඩි කරගත්තාම රස නැති හින්දා රස අණුව ලුණු මම එකතු කරගෙන ආය හොඳට හොද්ද කැටි නොගෙහෙන්න කලවම් කර කර හිටියා. ඊට පස්සේ මම සියඹලා ටිකක් එකතු කරගත්තා. ඔයාලා ලුණු දෙහි දානවනම් සියඹලා මේ වෙලාවේ පොඩ්ඩක් එකතු කරගන්න. ඊට පස්සේ මම බෙල් පෙපර් ටිකක් ගෙදර තිබ්බ හින්දා ඒ ටිකක් දාලා බැදගත්ත අල ටික දාගත්තා. අල ටික දාලා හොඳට කලවම් කරා. අල වලට ඉස්ම ටික හොඳට අල්ලගන්න. බටු නම් අන්තිමේට දාන්නේ මොකද බටු වල එතකොට අර පොඩි වෙන ගතිය වැඩිනේ. ඒක හින්දා මම බටු ටික අන්තිමේට තමයි දාන්නේ. ඒ ටික හොඳට කලවම් කරලා ඊට පස්සේ මම ගාව උඹලකඩ තිබ්බ හින්දා මම උඹලකඩ ටිකකුත් දාලා හොඳට කලවම් කරගත්තා. ඒ කරලා ඔක්කොම හොඳට කලවම් කරලා හොද්ද පොඩ්ඩක් අඩු වුණ ගමන්ම මං කරේ බටු ටික එකතු කරලා හිමීට කලවම්